සියපත ජ්‍යොතිෂ පර්යේෂණ ආයතනය මගින් ඉදිරිපත් කරන ලග්න පලාඵල ඔබට කොයි ආකාරයෙන්ද බලපාන්නේ මේ ග්‍රහචාරය කියලා අපි මේ අවස්ථාවේදී ඔබලට පැහැදිලි කරනවා. කන්‍යා ලග්න හිමි ඔබගේ වර්ෂය ආරම්භයේදීම රාහු 8 වැන්නේද සඳු 9 වැන්නේද සහ සෙනසුරු 7 වැන්න ගෝචර වෙමින් ගුරු 10 වැන්නේ වක්‍ර වෙමින් සහ රවි බුධ සිකුරු කුජ කියනා වූ එම ග්‍රහචාරය 4 වැන්න ඔබගේ කේන්ද්‍රය 4 වැන්න තුල ගෝචර වෙමින් ආරම්භ වන්නා වූ මෙම වර්ෂයේ ඔබට කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියලා අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනවා. ඔබගේ ධනය හා සම්බන්ධව ධන ධාන්‍ය ඔබට નિરાයාසයෙන් ලැබෙන කාලයක් විදිහට මේ කන්‍යා ලග්න හිමියන්ට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ආදායම ඔබ යම්කිසි ව්‍යාපාරයක් කරනවා නම් ඔබ යම්කිසි රැකියාවක් කරනවා නම් ඔබගේ ආදායම් තත්ත්වය ඉහළ යන කාල සීමාවක් විදිහට අපිට මෙම කාල සීමාව හඳුන්වන්නට පුළුවන්. වර්ෂයේ මැද කාලයට ක්‍රමෙන් කෙමෙන් යත්ම ඔයාලගේ ආදායම ඔබගේ ආදායම යම්කිසි දුරකට වැඩිවීමට තැන්පත් ධනය වැඩිවීමට හේතුවක් වෙන බව අපිට ප්‍රධාන වශයෙන්ම හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ගුරුගේ මහදසා අතුරුදසා ගෙවන්නා වූ දරුවන් සඳහා අනිවාර්යයෙන්ම ඔබගේ ධනය වාසනාව වැඩි වෙන කාල සීමාවක් විදිහට විශේෂයෙන් අපිට හඳුන්වන්නට පුළුවන්. නමුත් සමහර අවස්ථාවලදී මුදල් අතින් අවහිර කරදර බාධා මතුවෙන්න ඉඩ තියෙන බව පැහැදිලි වශයෙන් අපිට හඳුනා ගන්නට පුළුවන්. නමුත් යම්කිසි වර්ෂයේ මුල සිට ලැබෙනා වූ ධන යෝගය නිවැරදිව ක්‍රියාත්මක කිරීම තුළින් ඔබට වර්ෂය පුරාම මෙම ශුභ තත්ත්වය එකසේ රැක ගන්නට වාසනාව තියෙන බව අපි කන්‍යා ලග්න හිමියන්ට මතක් කරනවා. ඒ වගේමයි රැකියාවේ වෙනසක් හෝ විශාල දියුණුවකට මේ කන්‍යා ලග්න හිමියන්ට මේ 2026 වර්ෂය අත් වෙනවා. රැකියාවේ විශාල වෙනස් වීමක් එහෙම නැත්නම් ස්ථාන මාරුවක් හෝ ඒවා. නමුත් ඒ සියලුම දේ සිදු වෙන්නේ සුබ පැත්තට. රැකියාවේ යම්කිසි උසස් වීමක් බලාපොරොත්තු වෙලා හිටියනම් එහෙමනම් රැකියාවේ යම්කිසි වැටුප් වේතනය ඔබට ප්‍රමාද වී හෝ යම් ගැටලුවක් තිබුණා නම් ඒ සියලුම කටයුතු මේ 2016 වර්ෂයේදී අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ඒ වගේම දියුණුව සඳහා ඔබට නිරන්තර වුවමනාවක් ඇතිවන වර්ෂයක් විදිහට මේ 2016 කාල සීමාව හඳුන්වන්න පුළුවන්. දියුණුව සඳහා ඔබ උත්සාහ කරමින් සිටිය අයෙක් නම් අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ඔබට ලබා ගන්න පුළුවන් වෙන කාල සීමාවක් විදිහට මේ කන්‍යා ලග්න හිමියන්ට අපි හඳුන්වන්නට පුළුවන් වෙනවා. රැකියාවේ ඉහළ නිලධාරීන්ගේ ඔබට පිළිගැනීම රැකියා ස්ථානයේ ඔබට පිළිගැනීම ඇතිවන්නා වූ කාල සීමාවක් විදිහට මේ කන්‍යා ලග්න හිමියන්ට මෙම 2016 වර්ෂ සීමාව අපිට හඳුන්වන්නට පුළුවන් වෙනවා. ඒ වගේම ගෘහ ජීවිතය පිළිබඳ අපි බලනවා නම් ග්‍රහචාරය කොහොමද දෙන්නේ 2016 වර්ෂයට කියලා කරගෙන බොහෝ වැඩ කටයුතු වෙනස්ම ආකාරයකින් ඔබ මේ වර්ෂයේ හිතනවා ඔබට සිතිවිලි පහළ වෙයි. ඔබට කොහොමද මේ කටයුතු දියුණු කරගන්නේ කියලා. එම දියුණුව කල්පනා කරන ඔබට නව මාර්ග ඔබට දියුණුවේ නව මාර්ග ඔබට හිමිවන කාල සීමාවක් විදිහට අපිට ප්‍රධාන වශයෙන් හඳුන්වන්නට පුළුවන්. පවුලේ දියුණුව ඒ වගේම දරුපල හා සම්බන්ධව ඔබ යම්කිසි බලාපොරොත්තු තියාගෙන ඉන්න දරුවෙක් නම් ඔබට දරුපල ලැබෙන කාල සීමාවක් විදිහටත් විශේෂයෙන් අප්‍රේල් මාසයෙන් පසු කාල සීමාව ඔබට දරුපල සඳහා විශේෂ වාසනාවක් තිබෙන කාල සීමාවක් මේ 2016 වර්ෂය කියන දේ අපිට පැහැදිලිව හඳුන්වා ගන්න පුළුවන්. ගේ දොර අලුත් වැඩියා කටයුතු වැනි සිකුරු ග්‍රහයාගෙන් නිකුත් වන්නා වූ එම ශුභ කටයුතුත් ඔබට ඉෂ්ට සිද්ධ වෙන කාල සීමාවක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. ගේ දොර අලුත් වැඩියා වෙන්න පුළුවන්. නව නිවාස මිලදී ගැනීම නව නිවාස ආරම්භ කිරීම වැනි ඔබට මෙම කාල සීමාව පැහැදිලිවම හඳුන්වන්නට පුළුවන්. සමහර යම් අවස්ථාවලදී තමා කරන කටයුතු වලින් ඔබට දියුණුවක් ගෙන දෙන්නා හා සේම ඔබට යම්කිසි වේදනාද සිත් පීඩාද ඇති කරන කාල සීමාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම පවුලේ අය සමග යම්කිසි අමනාපයක් ඇතිවීමට හේතු වෙන්න පුළුවන්. මොකද රවි බුධ සිකුරු කුජ කියනා වූ මෙම ග්‍රහචාර මහදසා අතුරුදසා ගත කරන කාල සීමාවන් ඔබ පසු කරන්නේ නම් ඔබට ඔබගේ පවුලේ අය සමග යම්කිසි අමනාපයක් ඇතිවීමටත් ඒ වගේම ගමන් බිමන් ආදී කටයුතු වලදී කරදර විපත් ඇතිවන්නා වූ කාල සීමාවක් විදිහටත් අපිට ප්‍රධාන වශයෙන්ම හඳුන්වන්නට පුළුවන්. ඒ නිසා නොදැනුවත්ව හෝ ඔබගේ ගේදොර කටයුතු වලදී ඔබ ඉතා ප්‍රවේශම් වන්න ඕනේ. තීන්දුව ගැනීමේදී ඔබ ඉතා කල්පනාකාරී විය යුතුයි. මොකද
ඔබට යම්කිසි නිවස තුළ නිවස අභ්‍යන්තර ගැටලුවක් ඇතිවන්නට මෙම කාල සීමාව හේතු වන්නට පුළුවන්. 2016 පෙබරවාරි මාසය සහ මාර්තු අප්‍රේල් වැනි මාස එම කාල සීමාවන් තුළ ඔබ ඉතා විශේෂයෙන් ප්‍රවේශ වන්න නිවස තුළ ආරවුලක් ගැටලුවක් ඇතිවන්නට හේතු වෙනවා. ඒ වගේම මේ මාසෙන් පස්සට 2016 ඔබ පිනට දහමට ඔබ නිවසෙහි යම්කිසි පින්කමක් කරන්න බලාපොරොත්තු වෙලා හිටියනම් ඔබ ආරණ්‍යයකට දානයක් දෙන්න බලාපොරොත්තු වෙලා හිටියනම් ඔබට පිනට දහමට තිබෙන්නා වූ ආශාව, ආගම් භක්තිය සහ දේව භක්තිය, ශ්‍රද්ධාව අනිවාර්යයෙන්ම ඇති කරන කාල සීමාවක විදිහට මේ 2016 කාල සීමාව අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම පෙරපින පල දෙන්නා වූ කාල සීමාවක විදිහට මේ 2016 කාල සීමාවේ මේ මාසයෙන් පසු කාලයේ ඔබට කන්‍යා ලග්න හිමියන්ට හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබට ලොතරැයි ජයග්‍රහණ, ඒ වගේම භූමි ලාභ, මැණික් ආදී කටයුතු කරන අයෙක් නම් ඔබ රැකියාව වශයෙන් එවන් කටයුතු කරනවා නම් ඔබට අනිවාර්යයෙන්ම මේ මාසයෙන් ජූනි මාසයෙන් වගේ පසු කාල සීමාව ඔබට ඉතාම ඵලදායී කාල සීමාවක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. ඔබගේ ගෘහ ජීවිතය ඔන්න ඔය ආකාරයෙන් තමා කන්‍යා ලග්න හිමියන්ට ගෙවෙන්නේ. එම නිසා තීන්දුව ගැනීමේදී ඉතා ප්‍රවේශමෙන් තීන්දුව ගැනීම අනිවාර්යයි. කුමක්ද හේතුව? මම හිත පැහැදිලි කරා. යම් ගැටලුකාරී තත්ත්ව, ප්‍රශ්නකාරී තත්ත්ව නිවස තුළ ඇතුළත ඇතිවන්නට ඉඩකඩ හොඳටම තියෙනවා. නමුත් 2016 මුල් භාගයේ පසු ඔබගේ පවුලේ දියුණුවට ඒ වගේම අසල්වැසියන් සමග යම් ගැටලු කාරී තත්ත්වයක් තිබෙනවා නම් ඔබ බෝධි පූජා පින්කම් 21ක් වෙනි ප්‍රමාණයක් කරන්න, අටපිරිකර පූජා කළා ස්වාමින් වහන්සේ නමකට පින් අනුමෝදන් කරගන්න, එවැනි සුබ කටයුතු ඔබට ඉටු කරගන්න. යම් අපල උපාද්‍රව දෝෂ තියෙනවා නම් ඒ සියලු දෝෂ දුරු වෙලා ඔබගේ පවුලේ දියුණුව, වාසනාව, ප්‍රීතිය අනිවාර්යයෙන්ම ඇති කරගන්නට එම ආගමානුකූල කටයුතුත් සිදු කරන්න. ඒ වගේම ශරීර සෞඛ්‍ය හා සම්බන්ධයෙන් අපි කතා කරනවා නම් ආමාශය ආශ්‍රිත, යටිබඩ බඩ ආශ්‍රිත, ධනීස් ආශ්‍රිත යම්කිසි ආබාධ ඇතිවන කාල සීමාවක්. ඒ වගේම බෝවන වසංගත රෝග පවා ඔබට හැදෙන්නට පුළුවන් කාල සීමාවක් නිසා ඔබ අනිවාර්යයෙන්ම වාතය, පිතසෙම කෝප වෙන්නා වූ කාල සීමාවක් විදිහට මේ කන්‍යා ලග්න හිමියන්ට මේ 2016 ග්‍රහචාරය අනුව අපට බලන අවස්ථාවේදී, මොකද රෝගස්ථානයේ රාහුගේ ගෝචර වීමක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ලේ ආශ්‍රිත රෝග පීඩා, සත්ව දෂ්ටන යනාදී ලේ විෂ වන්නා වූ රෝග පිළිබඳ ඔබ ඉතා සැලකිලිමත් වන්න රාත්‍රී ගමන් බිමන් යොදා ගන්නට එපා. හැකි තරමක් ප්‍රවේශමින් කටයුතු කරන්න. ඔබගේ පවුලේ දියුණුව, ඒ වගේම ආර්ථිකය, ධනය කියන්නා වූ මෙම කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න පුළුවන් කාල සීමාවක් විදිහට මේ 2016 කාල සීමාව අපිට පැහැදිලිවම හඳුන්වන්න පුළුවන්. අපි හැමදාමත් පැහැදිලි කරනවා වගේම අපේ සියපත පර්යේෂණ ආයතනය මගින් ඉදිරිපත් කර තිබෙන එම පේජ් එකෙහි මේ සියලු කටයුතු ඔබට තවදුරටත් විස්තර දැනගන්නට පුළුවන්. එම නිසා එම පේජ් එකෙහි සම්බන්ධ වෙලා එම ලිපි ආදිය කියවන්න. ඒ වගේම මේ පලාපලය අපි පොදු පලාපලයක් ඔබට යොමු කරන්නේ 2016 වර්ෂයේ ඔබගේ හඳහනෙහි උප්පත්තියෙහිදී ග්‍රහයින් පිහිටෙන ආකාරය අනුව මේ ඉදිරිපත් කරන්නා වූ මේ පලාපල යම්කිසි වෙනසක් ඇති වෙන්නට අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඒ වගේම 2016 වර්ෂයේදී මුල් භාගයේදී හෝ තමාගේ හඳහන පූර්ණ පරීක්ෂාවක් සිදු කරගන්නට කටයුතු කරන්න කියලා අපි මතක් කරනවා. එහෙනම් හොඳයි, තෙරුවන් සරණයි.